මේ ඉන්නේ දේවිකා. ඇපල් ගෙඩි දහස් ගාණක් කපලා ඒ වගේ ඇට මෙයා එකතු කරනවා. දන්නවද ඇයි කියලා? දවසක් මෙයා ගොඩක් ආදරෙන් හිටපු දුවව කොල්ලෝ 4 දෙනෙක් එකතු වෙලා දූෂණය කරලා පහර දීලා වතුර වලකට දාලා යනවා. එයාගේ අම්මා මේ සිද්ධ වෙච්ච දේ ගැන කොච්චර වේදනාවකින් හිටියත් මේ ගෑල්ලා මෙයා කියන්නෙම ඔයා හින්දා තමයි මට මේ දේ උනේ කියලා. ඇත්තටම මේ දුවට මේ දේ උනේ අම්මා හින්දාද? ඒත් අම්මා මේ අපරාධය කරපුන්ට දඬුවම් දෙන්න ගොඩක් මහන්සි වෙනවා. ඇත්තටම ඇයි මේ ඇපල් ඇට? මේක ලස්සන කතාවක්. අහගෙන ඉන්න. දේවිකා කියන්නේ ගුරුවරියක්. දේවිකා උගන්වන ක්ලාස් එකේම තමයි එයාගේ දුවත් ඉගෙන ගන්නෙ. එයාගේ නම ආර්යා. දවසක් පන්තිය වෙලාවේ මෝජිත් කියලා කොල්ලෙක් මේ ආර්යාට අසභ්‍ය වීඩියෝවක් එයාගේ ෆෝන් එකට යවනවා. මේක දැකලා ආර්යාට ගොඩක් තරහ යනවා. ආර්යා එයාගේ ළඟම යාළුවා සප්නට මේ වීඩියෝ එක පෙන්නනවා. මේක දකිනවා දේවිකා. ඒ කියන්නේ ආර්යාගේ අම්මා. මෙයා හිතන්නේ යාළුවත් එක්ක එකතු වෙලා උගන්වන වෙලාවේ වෙන වැඩ කරනවා කියලා. දෙන්නටම බනිනවා පාඩමට බාධා කරනවා කියලා. ඒත් සප්නට මේ බැනුම් අහගෙන ඉන්න බැරිම තැන අර වීඩියෝ එක දේවිකාට පෙන්නලා කියනවා මෝජිත් ආර්යට මේක එවලා කියලා. වැඩේපත් වෙනවා. දෙපාරක් හිතන්නේ නැතුව දේවිකා මෝජිත්ගේ ෆෝන් එක ජනේලෙන් එළියට විසි කරනවා. ඔතනින් තමයි මේ කතාව පටන් ගන්නෙ. මේ දේවල් මෙහෙම වෙද්දී එදා රෑ ආර්යගේ පවුලේ කට්ටිය කතා වෙනවා නිවාඩුවකට කොහේ හරි යන්න. මේ වෙලාවේ ආර්ය තාත්තට කියනවා වැලන්ටයින් එක දවසේ යාළුවෝ කට්ටියක් පාටියක් දානවා ඒකට එයාටත් යන්න දෙන්න කියලා. මේකට දේවිකා කැමති වෙන්නේ නැහැ. එහෙම කියන්නේ ආර්ය ගැන හිතලමයි. කැමති නැති වුණ එකට තරහට කන්නේත් නැතුව කෑම මේසෙන් නැගිටලා ආර්ය යනවා. පස්සේ කොහොම හරි ආනන්ද දේවිකත් එක්ක කතා කරලා ආර්යට යන්න දෙන්න කියලා කියනවා. ඊට පස්සේ දේවිකා ආර්යට කෑමක් ජීන් දීලා කමන්නේ පාටියකට යන්න කියලා කියනවා. දැන් ආනන්ද ගෙදර කට්ටියටම සමුදීලා පිටරට එයාගේ ජොබ් එකට යන්න හදන්නේ. මේ වෙලාවේ ආර්ය ඇවිල්ලා කියනවා ඊ රෑ වෙච්ච දෙයට මට සමා වෙන්න කියලා. ආර්ය කියන්නේ දේවිකා කියන්නේ එයාගේ ගුරුවරිය විතරයි කියලා. මෙයා මෙහෙම කියන්නේ ඇයි දන්නවද? මේ දේවිකා කියන්නේ ආර්යගේ ඇත්තම අම්මා නෙවෙයි. ආර්යගේ අම්මා මැරෙනවා. ඊට පස්සේ තමයි ආනන්ද දේවිකාව මැරි කරන්නේ. මේ දේවල් මෙහෙම වෙද්දී ආර්යගේ අමතක නොවට ඒ රාත්‍රිය උදා වෙනවා. ආර්ය යනවා පාටියට. ගිහින් යාළුවෙක් එක්ක හොඳට ඩාන්ස් කරනවා. ඔයාලට මතකයි මෝජිත්? එයාත් මෙතෙන්ට එනවා. මෝජිත් යනවා ආර්ය ළඟට. ආර්යට කියනවා එයාත් එක්ක ඩාන්ස් කරන්න එන්න කියලා. ඒත් ආර්ය කැමති වෙන්නේ නැහැ. මෝජිත් දැන් ඉන්නේ ගොඩක් තරහින්. එයාගේ යාළුවා චාල්ස්ට කියනවා මොන හරි කරන්න ඕන කියලා. බීම වීදුරුවකට අරක්කු දාලා ආර්යට යවනවා. ඒත් ආර්ය බොන්නේ නැහැ. ඒක බොනවා ආර්යගේ යාළුවා සප්නා. මේ වෙලාවේ ආර්යා කබීර්ට බැල්ම දාගෙන ඉන්නේ. සප්නා මලක් දීලා කියනවා කබීර් ළඟට යන්න කියලා. ආර්යත් යනවා මල් පුකුරක් තරන් කබීර් ළඟට. මේ වෙලාවේ කබීර් වෙන කෙල්ලෙක් එක්ක ඉන්නවා ආර්ය දකිනවා. ආර්යට දැන් තවත් මේ පාටි එකේ ඉන්න හිතක් නැහැ. සප්නාට කියනවා ගෙදර යන්න කියලා. සප්නා ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි. ඒ හින්දා ආර්යට ගෙදර යන්න වෙන්නේ තනියම. ආර්ය හොටෙල් එකෙන් එළියට ගිහිල්ලා අම්මට කෝල් එකක් දීලා කියනවා එයා ගෙදර එන්න පිටත් වෙනවා කියලා. කතා කරලා ඉවර වෙනකොටම කොල්ලෝ ටිකක් ඇවිල්ලා ආර්යව බලෙන්ම වාහනයකට දාගෙන යනවා. මගදී වතුර වලකට ආර්යව විසි කරලා දාලා යන්නේ කරන්න පුළුවන් හැමදේම කරාට පස්සේ. ආර්ය තාමත් ගෙදර ආවේ නැති හින්දා දේවිකා ඉන්නේ ගොඩක් බයෙන්. කතා කරාට ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. දේවිකා යනවා පාටියේ තියෙන තැනට. කාගෙන් ඇහුවත් ආර්යට වෙච්ච දෙයක් ගැන කවුරුත් දන්නේ නැහැ. අවසානට දේවිකා යනවා පොලිසියට. පොලිසිය කියනවා කලබල වෙන්න දෙයක් නැහැ. එයා බෝයිෆ්‍රෙන්ඩ් එක කොහේ හරි යන්න ඇති කියලා. ෆෝන් නම්බර් එකයි ෆොටෝ එකයි මේසෙ උඩින් තියලා දේවිකා පොලිසියෙන් එළියට යනවා. පොලිසියෙන් එළියට යන දේවිකාට හම්බ වෙනවා දයාශංකර් කපූර් කියලා පිස්සු මිනිහෙක් වගේ පුච්චලෙක්. මෙයාට කියන්නේ ඩීකේ කියලා. මේ පුච්චලයා කියනවා මම ඔයාගේ දුව හොයාගන්න උදව් කරන්නම් කියලා. දේවිකා මෙයාව ගණන් ගන්නේ නැහැ. ඒත් මෙයා ඇත්තටම හොඳ මොලකාරයෙක්, පෞද්ගලික විමර්ශකයෙක්. දේවිකා අකමැති වුණත් මේ පුච්චලයා කොහොම හරි එයාගේ කාඩ් එක දේවිකාට දෙනවා. පහුවදා එක මිනිස්සෙක් අර වතුර වලේ වැටිලා ඉන්න ආර්යව දකිනවා. ඉක්මනින් හොස්පිටල් එකට ගෙනියනවා. මේක දේවිකා දැනගන්නවා. ඉක්මනට දේවිකා යන හොස්පිටල් එකට. ආර්යගේ ඇඟ පුරාම මාරාන්තික තුවාල. ආර්ය ශාරීරිකව වගේම මානසිකව අපයෝජනයට ලක් වෙලා. මේ ප්‍රවෘත්ති මාධ්‍යයට යන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ.
දැන් දේවිකාට මෙවෙච්ච දේ දරා ගන්න බෑ. මේ සිද්ධිය විමර්ශනය කරන්නේ මැතිව් කියන පොලිස් නිලධාරියා. මේ පොලිස් නිලධාරියා එනවා හොස්පිටල් එකට දේවිකාගෙන් කටයුත්තක් ගන්න. දේවිකී ආනන්තත් කෝල් එකක් දීලා කියනවා පුළුවන් තරම් ඉක්මනට ආපහු එන්න කියලා. දේවිකී ආර්ය ළඟට ඇවිල්ලා අහනවා කවුද ඔයාට මේ දේ කළේ කියලා. ආර්ය දේවිකීට බනින්නේ ඔයා හින්දා තමා මට මේ දේ උනේ කියලා. ආර්ය කියනවා එදා කට්ටිය ඉස්සරහා මෝජිත් අපහාස කරපු හින්දා තමා උන් මට මේ දේ කළේ කියලා. අවසානට මැතිව් දැනගන්නවා මේ අපරාධය කරේ කවුද කියලා. මැතිව් ඉක්මනින්ම මෝජිත්ගේ යාළුවෝ දෙන්නෙක්ව අත්අඩංගුවට ගන්නවා. ඒ චාල්ස් සහ මොයි බබාරම්. කොහොම හරි මේ සිද්ධියට අදාළ හැම කෙනෙක්ම අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. ආර්ය මේ වෙද්දිත් ඉන්නේ හොස්පිටල් එකේ. වීඩියෝ විමර්ශනය යොදාගෙන ආර්යයට සිද්ධ වෙච්ච දේ ඒ විදිහටම කියනවා. ඒත් අවාසනාවකට මේ නඩුව විභාග කරන විනිසුරුවරයා නීතිය පසඳිලේ යුත්තේ සාක්ෂි මත පමණක්ම යන තර්කය අධිකරණය ඉදිරියේ ප්‍රකාශයටපත් කරනවා. කාලයක් එක්ක තිබුණු සාක්ෂි නැති කරලා බොරු සාක්ෂි මවලා අවසානට අධිකරණය තීරණය කරන්නේ මෝජිත් ඇතුළු 4 දෙනාවම නිදොස් කොට නිදහස් කරන්න. මේ තීරණයත් එක්ක ආර්යගේ මුළු පවුලම ලොකු පීඩනයකට පත් වෙනවා. උසාවිය ඇතුළතදීම ආර්යගේ තාත්තා අනන්ත් මේ තිරිසන් 4 දෙනාට පහර දෙන්න උත්සාහ කරනවා. කොහොම වුණත් නීතියේ සාධාරණයක් නැතුවම ආර්යයට ගෙදර යන්න වෙනවා. උසාවියෙන් එළියට යද්දී පොලිස් නිලධාරියා මැතිව් මේ කට්ටියට හම්බ වෙනවා. දේවිකී පොලිසිය වගේම නීතියේ පිහිටක් ආයෙ හොයන්නේ නැහැ කියන දැඩි තීරණයක් එක්ක ගෙදර යන්නේ. පහවදා ආර්යා කාමරේ දොර ලොක් කරගෙන කාටවත් ඇතුළට එන්න බැරි වෙන්න කට්ටිය හොඳටම බය වෙලා දොර කඩාගෙන ඇතුළට යනවා. මේ වෙලාවේ ආර්යා කතුරක් අතේ තියාගෙන ඉන්නවා. ඒක අයින් කරන්න හදද්දිම හයියෙන් කෑ ගහලා දේවිකීට එතනින් යන්න කියලා කියනවා. ආර්යට මේ වෙච්ච දෙයට වග කියන්න ඕනේ දේවිකී කියලා තමයි ආර්ය හිතන්නේ. දේවිකීට දුවගේ මේ චෝදනාව ඉවසන්න බැරුව තීරණයක් ගන්නවා. දේවිකී මේ අපරාධයට සම්බන්ධ හැම එකෙක්ගෙන්ම පරිගන්න හදන්නේ. මේ වැඩේට එදා පොලිසියෙන් එළියට එද්දි හම්බුණ පුජ්‍යලයා ඩී.කේ ඔයාලට මතක ඇති. අන්න එයාගේ උදව් ගන්න ඕන කියලා දේවිකී හිතලා යනවා ඩී.කේව හම්බෙන්න. ඩී.කේ කැමති වෙනවා දේවිකීට උදව් කරන්න. හැබැයි ඩී.කේ දන්නේ නැහැ මේ දේවිකී හදන්නේ අපරාධකාරයන්ගෙන් පරිගන්න කියලා. හැබැයි ඩී.කේ පස්සේ දැනගන්නවා නීතියෙන් දරුවන් දෙන්න නෙවෙයි මේ 4 දෙනා හොයන්නේ කියලා. ඊට පස්සේ දේවිකී යනවා එයාගේ ගෝලයෙක් වුණ වරා කියන ගෑනට මුණ ගැහෙන්න. ගිහින් වරාට මේ හැමදේම කියනවා. දේවිකාගේ පළවෙනි ඉලක්කය වෙන්නේ මොයි බබාරම් නයිට් ක්ලබ් එකකදී අල්ලගෙන පැහැරගෙන ගිහින් දවස් 3කින් ගෙදර දොරකඩ ළඟට ගෙනල්ලා දානවා. බබාරම්ට ටික වෙලාවකින් සිහිය ඇවිල්ලා ගේ ඇතුළට යනවා. බබාරම්ගේ බිරිඳ අහනවා මෙච්චර දවසක් කොහෙද ගිහිල්ලා හිටියේ කියලා. තරහින් ඉන්න බබාරම් බිරිඳව තල්ලු කරලා යනවා බාත්රූම් එකට. ටික වෙලාවකින් බබාරම් දැනගන්නවා මොකක් හරි ලොකු දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉවසන්න බැරුව බාත්රූම් එකේ එහෙ මෙහෙ දුවනවා. හොද්දට බොන්න දීලා තිබුණේ ලිස්සල වැටිලා බාත්රූම් එක ඇතුළෙම බබාරම්ගේ ජීවිත කතාව ඉවර වෙනවා. මේ දේත් එක්ක ආර්ය දැනගන්නවා බබාරම් දරුණු සිදුවීමක් එක්ක මරණයටපත් වෙලා කියලා. පොලිස් නිලධාරියා මැතිව් හිතනවා මේක පරිගැනීමක් කියලා. ඒ හින්දාම තමයි ආර්යගේ තාත්තා අනන්ව පොලිසියට ගෙනලා ප්‍රශ්න කරන්නේ. ඒ තනන් ඇත්තටම මේ කිසි දෙයක් දන්නේ නැහැ. ඒත් බබාරම් කරපු දේවල් වලට දඬුවම් ලැබිය යුතුයි කියලා තමයි මැතිව් කියන්නේ. කොහොම වුණත් අනන් ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා විමර්ශන කණ්ඩායමට මැතිව් නියෝග කරනවා. ඊට පස්සේ දවසක් දේවිකී ඩී.කේව හම්බ වෙනවා. ඩී.කේ පෙන් ඩ්‍රයිව් එකක් දේවිකීට දෙනවා. දේවිකී මේක ගෙදර ගෙනල්ලා දාලා බලනවා. මේකේ තියෙන්නේ චාල්ස් ගැන වගේම චාල්ස්ගේ ඥාති සහෝදරයා මෝජිත් ගැන. දේවිකී දැනගන්නවා මේ දෙන්න හැම සතියන්තෙකම නයිට් ක්ලබ් යනවා. ඒ වගේම ගොඩක් සමීපව ඇසුරු කරනවා. චාල්ස් ගොඩක් වෙලාවට එයාගේ ඇඟ ගැන හිතනවා. පෝෂණ අතිරේක ගන්නවා. මේ ගැනත් දේවිකී දැනගන්නවා. ඇපල් ගෙඩියක් කන ගමන් තමයි දේවිකී මේ දර්ශන බල බල ඉන්නේ. මෙහෙම ඉන්නකොට ඇපල් ඇට දැකලා දේවිකී මොකක් හරි දෙයක් ගැන හිතනවා. ඒ වෙලාවේ ඉඳන් ඇපල් ගෙඩි දහස් ගණනක් කපලා ඒ වගේ ඇට එකතු කරනවා. අනන්න දවස් 3ක් ෆලෝ කරත් සැකසහිත කිසිම දෙයක් හොයාගන්න බැරි වෙනවා. දේවිකී ඒ අතරතුරේ රිසිසේ තමන්ගේ වැඩ ටික කරගෙන යනවා. දේවිකීගේ ඊළඟ ඉලක්කය වෙන්නේ චාල්ස්. චාල්ස් ගෙදර නැති වෙලාවක් බල්ලා යතුරු කපන පුච්චලේ කරන් ගිහිල්ලා දොර ඇරගන්නවා.
ඊට පස්සේ කුලියට ගත්ත මිනිස්සයාට සල්ලි දීලා එතනින් යවනවා. දේවිකී ග්ලව්ස් දාලා CCTV ක්‍රියා විරහිත කරලා යනවා චාල්ස්ගේ පෞද්ගලික ව්‍යායාම ශාලාවට. දේවිකා අර ඇපල්ලට කුඩු කරලා හදාගත්තු විෂ වර්ගයක් එකතු කරනවා චාල්ස්ගේ පෝෂණ අතිරේක බෝතලයට. ඊට පස්සේ දේවිකා හිමීට එතන යනවා. චාල්ස් පහෝදා උදේ මෙයාගේ මේ පෝෂණ අතිරේකය ගන්නවා. මොකද වෙන්නේ? ටික වෙලාවක් යද්දී චාල්ස් කැස් පේන්තු යනවා. චාල්ස්ට හැමදේම බොඳ වෙලා පේන්නේ. ශරීරය පාලනයෙන් තොර වෙනවා. චාල්ස් බිම වැටිලා අස්සෙම දාගෙන ඉන්නවා. මේ වෙලාවේ එයාගේ යාළුවෙක් ඇවිල්ලා චාල්ස් හොස්පිටල් එකට අරන් යනවා. මේක දැනගන්නවා එයාගේ හොඳම යාළුවා ඥාතියා මෝජිත්. යනවා හොස්පිටල් එකට චාල්ස්ව බලන්න. මේක අවස්ථාවක් කරගන්න දේවිකී යනවා මෝජිත් ඉන්න මහල් නිවාසෙට. සිකියුරිටි එකත් රවට්ටලා කොහොම හරි ඇතුළට යනවා. ගිහිල්ලා මහල් නිවාසය ඇතුලේ බොරු ගින්නක් ඇති කරලා ෆයර් එලාම් එක ඔපරේට් කරනවා. මේක දැනගන්න මෝජිත් ඒ එකම මහල් නිවාසයට එනවා. මැතිව් ප්‍රමුඛ කණ්ඩායමත් මේ මහල් නිවාසයට එනවා. මෙහිදී හරි ලස්සන සිදුවීමක් වෙනවා. වෛද්‍යවරු දැනගන්නවා ඇපල් ඇට වලින් හදපු සයිනයිඩ් වර්ගයක් විෂ වෙලා තමා චාල්ස්ට මේ දේ වුණේ කියලා. ඒත් එක්කම ගින්නක් ගැන හොයන්න කියපු පොලිසියට මෝජිත්ගේ ගෙදර තිබිලා අහුවෙනවා ඇපල් ඇට වලින් විෂ ද්‍රව්‍ය හදාගන්න ආකාරය අන්තර්ජාලයේ මෝජිත් හොයලා තියෙනවා කියලා. දේවිකීගේ සැලැස්ම සාර්ථක වෙනවා. මැතිව්ගේ සැකය සම්පූර්ණයෙන්ම මෝජිත් දිහාවට යොමු වෙද්දී කොච්චර සාක්ෂි තිබ්බත් මෝජිත් මේ දේවල් තරයේම ප්‍රතික්ෂේප කරනවා. පොලිසියට විරුද්ධ වෙනවා මෝජිත් අත්අඩංගුවට ගන්න එකට. ඒත් මෝජිත්ව කොහොම හරි පොලිසියට අරන් යනවා. මේ වෙලාවේ තවදුරටත් මෝජිත්ගේ කාමරේ පරීක්ෂා කරන මැතිව්ට හම් වෙනවා ලේඩිස්ලා දාන කණ්ණාඩි දෙකක්. ඒක දේවිකීගේ. මේ දේවල් මෙහෙම වෙද්දී චාල්ස් ඉන්නේ තාම හොස්පිටල් එකේ. දේවිකී යනවා චාල්ස්ව බලන්න. චාල්ස්ට කියනවා දේවිකී යාගේ ගුරුවරිය ආවා කියලා. ඒ තරම් සිහියක් චාල්ස්ට නැහැ. එතනදී දේවිකී චාල්ස්ගේ මානසිකත්වය බිඳලා දානවා. කොහොමද දන්නවද? දේවිකී ඇපල් කෑලි ටිකක් පෙන්නනවා චාල්ස්ට. චාල්ස් එතනදී හොඳටම කලබල වෙනවා. හොස්පිටල් එකේ වැඩ කරන කෙනෙක් එතෙන්ට එනවා. දේවිකී කිසිවක් නොවුන ගානට එතන යනවා. ආර්යට මේ වෙලාවේ පණිවිඩයක් එනවා එයාගේ යාළුවෙක්ගෙන්. මේ චාල්ස්ටයි මෝජිත්ටයි වෙලා තියෙන දේ ගැන. මේක ඇහුවම ආර්ය හිතන්නේ මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ එයාගේ තාත්තා කියලා. ආර්ය ඇත්තටම ඉන්නේ මානසිකව වැටිලා තාත්තට මැසේජ් එකක් දානවා අපි නිවාඩුවකට එළියට යන් කියලා. ආනන්දත් සතුට හිතනවා ආර්ය යථා තත්ත්වයට පත් වෙන එකට. මේ වෙලාවේ පොලිස් නිලධාරියා මැතිව් හදිස්සියෙම යනවා දේවිකීව හම්බෙන්න. දේවිකීට ඉන්වෙස්ටිගේෂන් එකේ ඩොකියුමන්ට් ටිකක් දෙනවා සයින් කරලා දෙන්න කියලා. දේවිකී මේ වෙලාවේ එයාගේ කණ්ණාඩි දෙක හොයනවා. මැතිව් කොහොමත් හිටියේ දේවිකී ගැන සැකයකින්. මැතිව් එදා මෝජිත්ගේ ගෙදර තිබුණු කණ්ණාඩි දෙක දේවිකීට දෙනවා. දේවිකී කලබල වුණේ නැති ගානට එයා ළඟ තිබ්බ වෙන කණ්ණාඩි දෙකක් දාගෙන ඩොකියුමන්ට් එක සයින් කරනවා. මැතිව් මේ වෙලාවේ යන්න කලින් දේවිකීට අනතුරු අඟවල යන්නේ. ඒත් එක්කම මැතිව් කියනවා 4 වෙනි කෙනා ජගන් එයාගෙන් ගොඩක් පරිස්සම් වෙන්න කියලා. දේවිකී දැන් දන්නවා පොලිසියේ අවධානය එයා ගැන යොමු වෙලා තියෙන්නේ කියලා. ගෙදරට යන දේවිකීට ආනන්ද් කියනවා ආර්යගේ තත්ත්වය දැන් ටික ටික හොඳ තත්ත්වයට හැරෙනවා කියලා. මේ දේ ගැන සතුටක් දේවිකීට තිබුණත් ජගන්ගෙන් පරිස්සම් වෙන්න කියපු කාරණාව ගැන දේවිකී තදින්ම හිතනවා. දේවිකී යනවා ඩීකේව හම්බෙන්න. ජගන් අතුරුදහන් වෙලා ඉන්න තැනක් හොයාගන්න එච්චර ලේසි නෑ කියලා ඩීකේ කියනවා. ජගන්ව කොහොම හරි හොයාගන්න කියලා දේවිකී එතන යනවා. දැන් මේ හැමදේම පොලිසිය හැගහගෙන ඉන්නේ. දේවිකී යන හැම තැනම පොලිසිය දැන් හොයනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මැතිව් ඩීකේව අත්අඩංගුවට ගන්නවා. මේක දැනගන්න මෙයාලගේ උසස් නිලධාරියා හොඳටම බන්නවා මැතිව්ට බොරුවට එක එකනා අරගෙන නැතුව මේ කේස් එක හරියට විසඳන්න නැත්තම් මේ කේස් එකකින් අයින් වෙන්න කියලා. ඊට පස්සේ ඩීකේව නිදහස් කරන්න කියලා මේ උසස් නිලධාරියා නියෝග කරනවා. මේ දේවල් මෙහෙම වෙද්දී ජගන් එනවා හොස්පිටල් එකට චාල්ස්ව බලන්න. චාල්ස් ඉන්න තත්ත්වය ගැන හිතන්නේවත් නැතුව මේ දේ කරේ කවුද කියලා බලෙන් මහනවා. කොහොම හරි ජගන් දැනගන්නවා මේක කරේ දේවිකී කියලා. දේවිකීට උදව් කරන්නේ ඩීකේ කියලා දැනගන්නවා. ජගන් යන්නේ ඉස්සෙල්ලම ඩීකේ මුණ ගැහෙන්න. දේවිකීට ඩීකේ කෝල් එකක් ගන්නවා මොකක් හරි ගැන කතා කරන්න. ඒත් කතා කරන්න වෙන්නේ නැහැ. මේ වෙලාවෙම ජගන් එනවා කියලා ඩීකේ දකිනවා. ඩීකේ ෆෝන් එක තියෙනවා දේවිකීට කෝල් එකක් ගන්නම් කියලා. කිසිම දෙයක් කතා කරන්න අවස්ථාවක් දෙන්නේ නැතුවම ඩීකේට ගහනවා.
ෆෝන් එක ගන්න ජගන් දැනගන්නවා කතා කර කර හිටිය දේවිකී කියලා. ඒ දැනගත්ත ගමන්ම මොකුත් කියන්න අවස්ථාවක් දෙන්නේ නැතුවම ඩීකේට වෙඩි තියලා මරලා දානවා. සාක්ෂි කිසිම දෙයක් ඉදිරි කරන්නේ නැතුව ජගන් එතන යනවා. වැඩි වෙලාවක් යන්නේ මැතිව් දෙන්න එනවා. ඒ වෙද්දි ඩීකේ මැරලා. කාමරේ පරීක්ෂා කරන මැතිව් දකිනවා ඩීකේගේ කණ්ණාඩි දෙකේ කැමරාවක් තියෙනවා. කැමරාව පරීක්ෂා කරන මැතිව් දැනගන්නවා ඩීකේව මරලා දාලා තියෙන ජගන් කියලා. මැතිව් දැන් දන්නවා ජගන්ගේ ඊළඟ ඉලක්කය වෙන්නේ දේවිකී කියලා. ඒක ඒ විදිහටම වෙනවා. එදා රෑ එකපාරටම දේවිකීගේ ගෙදර ලයිට් ඕෆ් වෙනවා. ජගන් ඒ වෙද්දිත් ගේ ඇතුළට ඇවිල්ලා ආනන්ද ටෝච් එක ගහලා බලනවා ඇයි කරන්ට් එක නැති වුනේ කියලා. එතකොට තමා දකින්නේ එයාලගේ ගෙදර වැඩට හිටපු පුච්චලයා මරලා දාලා කියලා. ආනන්ද ඒ වෙලාවේ දකින්නවා ජගන්ව. ඒ වෙලාවෙම ජගන් ආනන්දට වෙඩි තියනවා. මේ ශබ්දය ඇහිලා බයෙන් ආර්ය ඉටිපන්දම පත්තු කරන්න යද්දි දකින්නවා ජගන් එයාගේ පිටිපස්සේ ඉන්නවා කියලා. ආර්යගේ කෑ ගහන ශබ්දෙට දේවිකී දුවගෙන එතෙන්ට එනවා. දේවිකී ජගන්ව දකින්නවා. ජගන්ට පහර දෙන්න උත්සාහ කරනවා. දේවිකී කියනවා ආර්යට දුවන්න කියලා. ඊට පස්සේ දේවිකීට ගහලා මූණට බෑග් එකකුත් දාලා හුස්ම හිර කරලා ජගන් යනවා ආර්ය හොයාගෙන. දේවිකීට ටික වෙලාවකින් සිහි වෙනවා. කොහොම හරි බේරිලා යනවා ආර්යව හොයාගෙන. ජගන් ආයෙත් දේවිකීව දකිනවා. දේවිකීගේ ඔළුවට ගහලා ගන් එක අතට ගද්දිම අර එහෙම මැතිව් වෙනවා එතෙන්ට. මැතිව් ජගන්ගේ කකුලට වෙඩි තියනවා. දෙන්න අතර ලොකු සටනකට පස්සේ මැතිව් ගන් එක අතර ගන්නවා. ඒත් එකම දේවිකීත් ගන් එකක් අරගෙන ජගන්ට වෙඩි තියන්න හදනවා. මැතිව් කියනවා දේවිකීට වෙඩි තියන්න එපා කියලා. එහෙම කරොත් දේවිකීට හිරේ යන්න වෙනවා. මේ වෙද්දිත් ආනන්ද හොස්පිටල් එකේ ජීවතුන් අතර ඉන්නවා කියලත් මැතිව් දේවිකීට කියනවා. ඒත් එක්කම මැතිව් කියනවා ආර්ය දැනටවත් ජීවතුන් අතර නැහැ කියලා. මේක අහද්දිම දේවිකීට ලොකු කම්පනයක් ඇති වෙනවා. මැතිව් දේවිකී ළඟට ඇවිල්ලා මැතිව්ගේ ගන් එක දේවිකී අතට දීලා කියනවා තවත් කාටවත් මේ වගේ දෙයක් වෙන්නේ නැති වෙන්න මේක මෙතනම ඉවර කරන්න කියලා. මේ හැමදේම ආර්ය පැත්තකින් නම් බලාගෙන ඉන්නේ. තමන්ගේම අම්මා නොවුනත් අම්මෙක්ගේ ආදරය ආර්යට මේ වෙලාවේ හොඳටම දැනෙනවා. දේවිකී වෙඩි පිට වෙඩි තියලා ජගන්ව එතනම මරලා දානවා. ආර්ය දැන් දන්නවා දේවිකී මේ හැමදේම කරේ එයාට තියෙන ආදරයට කියලා. ආර්යට කරදර කරපු හැම එකෙක්ගෙන්ම දේවිකී ඒ විදිහට පරිගන්නවා. මේ ගැන දැනගත්ත ආර්යට දේවිකී එදා ඉඳන් ගුරුවරිය විතරක් උනේ නැහැ. වදාපු අම්මටත් වඩා දේවිකීට ආදරය කරා. ඒ විදිහට මේ කතාව මෙතනින් ඉවර වෙනවා. කතාව හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒත් එක්කම හොඳට මතක තියාගන්න කවුරු හරි ඇපල් ගෙඩි ගොඩක ඇට අයින් කරනවා නම් ඒ ජූස් හදන්න නෙවෙයි. පරිස්සම් වෙන්න. ගිහින් එන්නම් සුබ දවසක්.